Hi guys, welcome to Abhi Official. ඉතින් ඔන්න එහෙනම් වෙනදා වගේම අදත් ඔයගලන්ට වටින වීඩියෝ එකක් තමයි මගේ channel එකෙන් අරගෙන අවිලා තින්නේ. ඉතින් හුඟක් අය මගෙන් ඇහුවා ඉතින් මේ දවස්වලදී හුඟක් අය මේ Alibaba platform එක සම්බන්ධව interest. ඉතින් ලංකාවට නැවත වතාවක් මේ දීලා තියෙනවා Alibaba ගෙන් free shipping offer එක. ඉතින් අද දවසේ මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ මෙන්න මේ Alibaba free shipping offer එක සම්බන්ධව. ඉතින් විශාල වශයෙන් items වල prices අඩු වෙලා තියෙනවා. ඉතින් මේ free shipping offer එක හම්බෙන්නේ Alibaba එකේ new user bonus එකක් විදිහට. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් වෙනවා free shipping යටතේ items ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඕගොල්ලෝ මගේ channel එකේ මුලින් ඉඳන්ම හිටපු කෙනෙක් නම් ඕගොල්ලෝ මේ වෙද්දිත් මේ හා සම්බන්ධව දැනුවත්. ඉතින් ඕගොල්ලන්ට සාමාන්‍ය මේ Alibaba සම්බන්ධව දැනගන්න ඕන නම් මම Abhi Official කියන මගේ YouTube channel එකේ වෙනම playlist එකක් හදලා තියෙනවා Alibaba කියලා. ඉතින් ඒකෙදි මම ඕගොල්ලන්ට verified account එකක් හදන තැනේ ඉඳන් මේ වෙනකන් කරලා තියෙන සෑම වීඩියෝයක්ම ඕගොල්ලන්ට ඒ හරහා බලන්න පුළුවන් වෙනවා. ඉතින් මේක සහ සම්බන්ධව මේ Alibaba free shipping offer එක සම්බන්ධව මම ඕගොල්ලන්ට මගේ phone එකේ screen එක share කරලාම ඕගොල්ලන්ට කියලා දෙන්නම්. වටිනා items මම ඕගොල්ලන්ට පෙන්නන්නම්. එතකොට ඕගොල්ලන්ටත් පුළුවන් වෙනවා මේ වගේ වටිනා items order කරගන්න. මම phone එකේ මගේ screen එක share කරලා තියෙනවා ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඕගොල්ලන්ට සාමාන්‍ය මේ Alibaba කියන platform එකට ගියාම මේ විදිහට තමයි ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ home categories messenger chart my Alibaba විදිහට. ඉතින් ඕගොල්ලන්ට මේ home screen එකටම ආවහම පේනවා උඩින්ම පේනවා free shipping කියලා වැටිලා තියෙන ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි ඕගොල්ලන්ට පුළුවන් වෙනවා මෙතන මේ my Alibaba කියලා. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ account page එකට ගියාම එතනත් ඕගොල්ලන්ට පල්ලෙහාම බලා ගන්න පුළුවන් වෙනවා free shipping කියලා වැටලා තියෙනවා. ඒ කියන්නේ මේ free shipping offer එක තාමත් තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට ඉතාම අඩු මුදලට ඕගොල්ලන්ගේ ගෙදරටම items ගෙන්න ගන්න පුළුවන් වෙනවා මේ හරහා. ඉතින් ඕගොල්ලන්ට මම පෙන්නන්නම් මෙන්න මේ free shipping කියන එක ඕගොල්ලෝ click කරලා ඇතුළට ගියාම ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙනවා රුපියල් 45ට රුපියල් 98ට. ඉතින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් රුපියල් 94ට රුපියල් 373ට. ඉතින් රුපියල් 105ට 263ට. ඉතින් මේ වගේ විශාල අඩු මුදලට ඕගොල්ලන්ට items ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයගොල්ලෝ සාමාන්‍ය හිතුවොත් එහෙම මේ වගේ item එකක් අපිට ලංකාවෙන් වුණත් එච්චර මුදලක් දීලා ඕඩර් කරගන්න බැරි වෙනවා. ඉතින් උදාහරණයක් විදිහට අපි කිව්වොත් ලංකාවේ ඩරාස් එකනොත් ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍ය අපි item එකක් ගන්න ගියාම අපිට අනිවාර්යෙන් delivery charges ගෙවන්න වෙනවා. ඉතින් අපිට free shipping vouchers දාන්න පුළුවන්. හැබැයි සමහරක් items වලට එහෙම free shipping vouchers දාන්නත් බෑ ඩරාස් එකේ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් වෙනවා මේ free shipping offer එක යටතේ මේ Alibaba orders ගෙදරටම free shipping පහසුකම යටතේ ගෙන්න ගන්න පුළුවන් වෙනවා. ඉතින් එතකොට ඔයගොල්ලන්ට රුපියල් 45 නම් ඒ රුපියල් 45 විතරයි ගෙවන්න තියෙන්නේ. ඉතින් මම මේ හා සම්බන්ධව ඔයගොල්ලන්ට කලිනුත් වීඩියෝස් ගෙනල්ලා දුන්නා. මගේ Alibaba කියන playlist එක යටතේ ඔයගොල්ලන්ට මම items links එක ඉඳන් එක එක items ඔයගොල්ලන්ට ඒ දවස්වල ගෙනල්ලා දුන්නා. ඒ වගේම තමයි මම ගෙනාපු items ඉඳන් ඔයගොල්ලන්ට unboxing කරලා පෙන්නුවා සාක්ෂි ඇතුව. නැත්තම් කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙහෙම අඩුවට තිබ්බට මේක ඇත්තද කියලා. ඉතින් අන්න ඒ හින්දා තමයි මම ඒහා සම්බන්ධව දැනුවත් කරේ. ඉතින් ඒ වගේම තමයි වටිනම දෙයක් කියන්න ඕනේ මම මේ ළඟදිම ඔයගොල්ලන්ට වටින Alibaba එකකින් RC කාර් එකක් ගෙනහල්ලා පෙන්නුවා රොබෝ කෙනෙක් වෙන කාර් එකක්. ඉතින් ඩොලර් 2ක් වගේ ඉතාම අඩු මුදලකට තමයි මම ඒකත් ඔයගොල්ලන්ට ගෙනහල්ලා පෙන්නුවේ. ඉතින් බලපු නැති අයට පුළුවන් මේ වීඩියෝ එකත් මගේ channel එකට ගිහිල්ලා බලන්න. ඉතින් මම මේ උඩින්ම යන්න. ඉතින් ඔයගොල්ලන්ට පේනවද? ඉතින් මෙන්න මේ item එක වෙන්නේ රුපියල් 45යි. ඉතින් ඔයගොල්ලන්ට order කරගන්න පුළුවන් වෙනවා මේ free shipping පහසුකම යටතේ. ඉතින් ඔයගොල්ලන්ට මෙහිදී විශේෂ දෙයක් කියන්න ඕනේ. සාමාන්‍ය මම මේ කලිනුත් මගේ channel එකේ කියලා තියෙනවා. ඉතින් නමුත් අලුතෙන්ම මේ වීඩියෝ එකක් බලන කෙනෙක් එයා දන්නේ නැහැ මේ හා සම්බන්ධව. ඒකයි මම කියන්නේ සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ මේ free shipping items order කරගන්න යද්දි අනිවාර්යෙන් බලන්න ඕගොල්ලෝ මේ item එකකට ගියාම එතන පල්ලෙහා වැටිලා තියෙන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ start order ද කියලා. ඒ කියන්නේ සාමාන්‍ය start order කියලා තියෙනවා නම් ඔයගොල්ලෝ බය නැතුව order එක order කරන්න. බැරි වෙලාවත් ඔයගොල්ලන්ට send inquiry එහෙම වගේ තියෙනවා නම් ඒ වගේ orders දාන්න යන්න එපා. මම උදාහරණයක් විදිහට ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඉතින් ඔයගොල්ලන්ට පේනවද මෙන්න මේ bag එක. ඉතින් මේක තියෙන්නේ ඔයගොල්ලන්ට send inquiry කියලා. ඉතින් අන්න ඒ වගේ orders දාන්න යන්න එපා. ඔයගොල්ලෝ මේ free shipping පහසුකම යටතේ මේ free shipping offer එක යටතේ ඔයගොල්ලෝ orders දාති හැමතිස්සෙම මතක තියාගන්න. ඔයගොල්ලෝ start order කියලා වැටෙන orders order කරන්න. ඉතින් මම ඔයගොල්ලන්ට ගිහිල්ලා පෙන්නනවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා වටිනම items දීලා තියෙනවා අපිට මේ විදිහට toys ඊට පස්සේ water bottles hand bags මේ වගේ වටින දේවල් ගොඩාක් දීලා තියෙනවා බලා ගන්න පුළුවන් වෙන. ඉතින් උදාහරණයක් විදිහට මම ඔයගොල්ලන්ට ගිහිල්ලා පෙන්නන්න. මෙන්න මේ wallet එකත් ඔයගොල්ලන්ට වෙන්නේ රුපියල් 271.740ක්. ඉතින් මෙතෙන්දිම මම තව දෙයක් ඔයගොල්ලන්ට කියනවා. ඉතින් හුඟක් අය මේහා සම්බන්ධව බයයිනේ. සාමාන්‍ය මේ Alibaba එකේ tax අදිනවද අයියේ කියලා අහලා තිනවා. ඉතින් මේකට විසඳුමක් විදිහට මම මේ ඔයගොල්ලෝ සැලකිලිමත් යුතු කරුණු ඔයගොල්ලෝ එහා සම්බන්ධ ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව මම වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් විශාල පිරිසක් ඒක බලලා තිබ්බා. ඒ වීඩියෝ එක ඔයගොල්ලෝ අනිවාර්යෙන් බලන්න. ඒකෙදිත් මම හැමදේම ඔයගොල්ලන්ට කියලා දීලා තියෙනවා. මේ වීඩියෝ එකට දාලා thumbnail එක ඔයගොල්ලන්ට මම ස්ක්‍රීන් එකේ දාන්න. ඉතින් මෙන්න මේ වීඩියෝ එක ගිහිල්ලා බලන්න. ඒකෙදි මම හැමදේම ඔයගොල්ලොත් එක්ක කතා කරලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ සාමාන්‍ය ඔයගොල්ලෝ ඕඩර් එකක් දාදි සාමාන්‍ය ඔයගොල්ලෝ wallet එකක් හෝ වේවා hand bag එකක් හෝ වේවා හිතන්නකෝ. ඒ කියන්නේ මේ free shipping offer එක දෙන්නේ ඔයගොල්ලන්ට
මෙන්න මෙහෙම වෙන්න පුළුවන්. ඉතින් උදාහරණයක් විදිහට මම කියන්නම්කො මෙන්න මේ ටෙඩි බෙයා. ඉතින් මේකේ අයිටම් එකක් වෙන්නේ රුපියල් 343යි සත දෙකක් වගේ මුදලක්. නමුත් ඔයාලට මේ ෆ්‍රී ෂිපින් ඔෆර් එක හම්බෙන්නේ ඔයගොල්ලන්ට මිනිමම් ඕඩර් කරන්න කියලා කියනවා ඒගොල්ලෝ නියමිත අගයක්. ඉතින් මෙතෙන්දී නම් ඔයගොල්ලන්ට පේනවද මිනිමම් ඕඩර් 1 piece කියලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ පොඩි අයිටම් එකක් සාමාන්‍යයෙන් එකක් වගේ ඕඩර් කරනවා නම් ඔයගොල්ලෝ කිසි දෙයකට බය වෙන්න එපා. ඒ වගේ අයිටම්ස් වලට ටැක්ස් වදින්නේ නැහැ. නමුත් උදාහරණයක් විදිහට මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඉතින් මෙන්න මේ අයිටම් එක. ඉතින් මම ඔයගොල්ලන්ට කලින් පෙන්නපු මේ වොලට් එක එතන 358යි 79. නමුත් ඔයගොල්ලන්ට මේක ෆ්‍රී ෂිපින් ඒගොල්ලෝ දෙන්නේ අවම වශයෙන් 5ක් වගේ ඕඩර් කරන්න කියනවා. සාමාන්‍යයෙන් එච්චර ඕඩර් කරන්න යන්න එපා. සමහරක් වෙලාවට මොකද ඔයගොල්ලෝ දන්නවා එච්චර ප්‍රමාණයක් ඔයගොල්ලෝ ඕඩර් කරොත් අනිවාර්යෙන් ලංකාවේ මේ බෙදන කුරියර් සර්විස් වලින් ඔයගොල්ලන්ගේ කුරියර් චාර්ජ් එක ගන්නවා. මොකද පැකේජ් එක වෙයිට් එක වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා තමයි සාමාන්‍යයෙන් අයිටම්ස් දෙකක් වගේ ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍ය හිතන්නකො වොලට් දෙකක් වගේ ඕඩර් කරන්න. එතකොට ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ අවස්ථාවන් වලදී ටැක්ස් ඇදීමේ සම්භාවිතාවය ඉතාම අඩුයි. ඊළඟට තව වටිනම අයිටම් එකක් තමයි ඉතින් මෙන්න මේ හෑන්ඩ් බෑග්ස්. ඉතින් ඔයගොල්ලන්ට පහුගිය කාලේ මම මේ වෙනම ලේඩීස්ලට ගැලපෙන්න මේ ලේඩීස් හෑන්ඩ් බෑග්ස් වල ලින්ක් සෙට් එකක් ගෙනහලා දුන්නා. මෙහෙම ෆ්‍රී ෂිපින් යටතේ ගන්න පුළුවන් අයිටම්ස්. ඒ වගේම තමයි මම ඔයගොල්ලන්ට මේ හෑන්ඩ් බෑග්ස් ගෙනහලා අන්බොක්සින් කරලා ඉඳන් පෙන්වනවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මේ එක අයිටම් එකක් මේ එක හෑන්ඩ් බෑග් එකක් ඔයගොල්ලන්ට ගන්න වැය කරන්න සිද්ධ වෙන්නේ රුපියල් 373යි 717ක් වගේ මුදලක්. ඉතින් උදාහරණයක් විදිහට පේනවා නම් ඉතින් මෙන්න මේ සුපිරි බෑග් එක ඔයගොල්ලන්ට රුපියල් 557යි 787කට ගන්න පුළුවන් වෙනවා. ඔයගොල්ලන්ට එක අයිටම් එකයි ඕඩර් කරගන්න තියෙන්නේ ෆ්‍රී ෂිපින් පහසුකම යටතේ. ඉතින් මේ වගේ වටින දේවල් රැසක් තියෙනවා. මේ වෝටර් බොටල් එහෙම රුපියල් 150ට තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මෙතන මේ ස්ලිපර්ස් තියෙනවා, හෑන්ඩ් බෑග්ස් එහෙම ගණනාවක් තියෙනවා, අම්බ්‍රෙල්ලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට දැන් මම ඔයගොල්ලන්ට පෙන්නනවා කොහොමද ඔයගොල්ලෝ මේ අයිටම් එකක් ඕඩර් කරගන්නේ කියලා. ඉතින් උදාහරණයක් විදිහට කියනවා නම් ඔයගොල්ලන්ට පේනවා මම ගිහිලා තියෙනවා මෙතන මේ ලස්සන වොලට් දෙකක් තියෙනවා. ඉතින් මම යනවා මෙතන මෙතන ඉතින් එක අයිටම් එකක් වෙන්නේ ඔයගොල්ලන්ට රුපියල් 282යි 771ක් වගේ මුදලක්. ඉතින් මිනිමම් 2 pieces ඔයගොල්ලෝ ඕඩර් කරන්න ඕනේ මේ ෆ්‍රී ෂිපින් පහසුකම ලබා ගන්න නම්. ඉතින් ඔයගොල්ලෝ මෙන්න මෙතන ස්ටාර්ට් ඕඩර් කියන බටන් එක ක්ලික් කරගන්න. ඉතින් මෙතනින් ඔයාලට කැමති කලර් එකකින් ඕඩර් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට එකම කලර් එකකින් වුණත් ඕඩර් එක දාගන්න පුළුවන් දෙකක්. ඉතින් මම මෙතන මෙන්න මේ කලර් එකකින් එකයි, ඒකින් පින්ක් කලර් එකයි. ඉතින් අන්න ඒ දෙක මම සිලෙක්ට් කරලා මෙතනින් ස්ටාර්ට් ඕඩර් කියන බටන් එක ක්ලික් කරගන්නවා. ඉතින් ඔයගොල්ලන්ට වෙනවා අපි ලෝඩ් වෙලා පේනවා. ඉතින් ඕගොල්ලන්ට පේනවාද මට මේ අයිටම්ස් දෙකටම එතකොට ගෙවන්න සිද්ධ වෙන්නේ ආසන්න වශයෙන් රුපියල් 584ක් වගේ මුදලක්. ඉතින් ඔයගොල්ලන්ට පේනවාද එස්ටිමේට් shipping fee කියලා තියෙනවා රුපියල් 4033යි 722ක්. ඉතින් shipping discount කියලා පෙන්නනවා ඍණ 4033යි 722ක්. ඒ කියන්නේ අපේ shipping fee එක කැපිලා ගිහිලා තියෙනවා. අපේ item එකේ ගාණ විතරයි අපිට ගෙවන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ මෙතෙන්දී ඔයගොල්ලන්ගේ ඇඩ්‍රස් එක ඇඩ් කරගන්න ඕනේ. ඉතින් ඇඩ්‍රස් එක ඇඩ් කරද්දී ඔයගොල්ලෝ කන්ට්‍රි එක ශ්‍රී ලංකා තියන්න. ඒ වගේම තමයි ඔයගොල්ලන්ගේ හරියට නම දෙන්න, ඔයගොල්ලන්ගේ ෆෝන් නම්බර් එක දෙන්න. ඊට පස්සේ හුඟක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි අයියේ මේ ඇඩ්‍රස් එක කොහොමද මෙහෙම සර්ච් කරලා ගන්න කියලා. ඉතින් ඇඩ්‍රස් එක ඔයගොල්ලෝ සර්ච් කරන්න යන්න එපා. මෙතන ඔයගොල්ලෝ දෙන්නේ enter manually කියලා. ඉතින් එතකොට ඔයගොල්ලන්ගේ ගෙදර අංකයක් තියෙනවා නම් පාරේ ඒ ඩීටේල්ස් ඒ ඔයගොල්ලන්ගේ සිටි එකේ අදාළ හැම දෙයක්ම ඔයගොල්ලෝ එතන දීලා ඊට පස්සේ මෙතනින් ප්‍රොවින්ස් එක තෝරන්න, සිටි එක තෝරන්න, අවසානයේ පෝස්ටල් කෝඩ් එක තෝරන්න. ඉතින් පෝස්ටල් කෝඩ් එක නොදන්න කෙනෙක් ඉන්නවා නම් ඔයාගේ කියන්නේ අදාළ සිටි එකේ නේම් එකත් එක්ක පෝස්ටල් කෝඩ් කියලා Google එකේ සර්ච් කරන්න. එතකොට ඔයගොල්ලන්ට මේ පෝස්ටල් කෝඩ් එක ලබා ගන්න පුළුවන් වෙනවා. එහෙම කරලා ඉවර වෙලා ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ සේව් කියන බටන් එක ක්ලික් කරගන්න. ඊට පස්සේ එන්න ඕනේ අපි පේමන්ට් මෙතඩ් එකට. ඉතින් පේමන්ට් මෙතඩ් එකට ඔයගොල්ලෝ දන්නවා සුපුරුදු පරිදි අපිට මෙතන add new card දීලා අපේ කාඩ් එක ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් ඕනම කෙනෙක් දන්නවා කාඩ් එකක් ඇඩ් කරගන්නේ කොහොමද කියලා. ඔයගොල්ලන් කාඩ් නම්බර් එක ඔයගොල්ලන්ගේ නේම් එක දීලා එක්ස්පයර් ඩේට් එක දෙන්න, CVV එක දෙන්න. ඉතින් මේ හැමදේම දීලා ඔයගොල්ලන්ට කාඩ් එක හරහා පේමන්ට් කරන්න පුළුවන් වෙනවා. ඊට අමතරව ඔයගොල්ලන්ට Google Pay හරහා, wire transfer හරහා, PayPal හරහා ඔයගොල්ලන්ට පේ කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ වෙද්දි ලංකාවටත් PayPal පහසුකම දීලා තියෙනවා. ඉතින් මගේ channel එක යටතේ මම ඔයගොල්ලන්ට වෙනම මේ PayPal සම්බන්ධවත් වීඩියෝ එකක් ගෙනහලා දුන්නා. ඉතින් ඒහා සම්බන්ධව නොබලපු කෙනෙක් ඉන්නවා නම් ඔයාලට පුළුවන් වෙනවා ඒ වීඩියෝස් උත් ගිහිල්ලා බලන්න. ඉතින් මෙතෙන්දී ඕනම කෙනෙක්ට පහසු දෙයක් තමයි ඔයගොල්ලන්ගේ කාඩ් එක දීලා මේ හරහා පේ කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඊටාම සරල දෙයක් කියන්නේ ඔයගොල්ලන්ට account එකක් හදලා ඉවර වෙලා ඔයගොල්ලන්ට මේ free shipping offer එක යටතේ වටිනා items මේ හරහා buy කරන්න පුළුවන් වෙනවා. ඉතින් අද දවසේ ඔයගොල්ලන්ට පුංචි මතක් කිරීමක් තමයි කරේ. ඔයගොල්ලන්ගේ පුංචි දැනුවත් කිරීමක් තමයි කරේ. මොකද හුඟක් අය මේහා සම්බන්ධ නොදන්න පිරිස් ඉන්නවා නම් මොකද කීප දෙනෙක් මගෙන් ඇහුවා අයියේ Alibaba සම්බන්ධ වීඩියෝ එකක් කරන්න කියලා. ඉතින් ඒ හින්දා තමයි විශේෂයෙන් මේ වීඩියෝ එක ගෙනාවේ. මොකද අලුත් අය ඉන්නවා, නොදැනුවත් අය ඉන්නවා. මේහා සම්බන්ධ දැනුවත් නැති. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් වෙනවා මේ Alibaba free shipping offer එක යටතේ items order කරගන්න. මොකද ඉස්සරහට සුපිරි වීඩියෝස් ටිකක් ඔයගොල්ලන්ට මම ගෙනහල්ලා දෙනවා. ඉතින් මේ වගේ අලුත් දේවල් වලින් අපි ඉදිරියේදීත් හම්බෙමු. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා.